කොහොමද හැමෝම හොඳින් නේද? ඔයා ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. අදත් මම ඔයාව ලස්සන කරන විශේෂ වීඩියෝ එකක් අරගෙන ආවා. මම හිතනවා ඔයාට ගොඩක් මේක වැදගත් වෙයි කියලා. ගොඩක් අයගේ මූණේ පැහැයට වඩා බොඩි එකේ පැහැය ගොඩක් වෙනස්. ඒ කියන්නේ පැහැය ගොඩක් අඩුයි, මූණේ පැහැය ගොඩක් සුදුයි, ඇඟේ පැහැය ගොඩක් අඩු වෙලා තියෙනවා. ඒකට හේතුව කිව්වොත් ගොඩක් අපි සත්කාර කරන්නේ, ෆේෂල් කරන්නේ, වගේම ෆේස් ක්‍රීම් ගාන්නේ මූණටනේ. ඉතින් ගොඩක් අය අපේ ඇඟේ පැහැය ගැන හිතනවා අඩුයි. අද මම ඔයාලට අරගෙන ආවා මූණේ පැහැයට සමානම පැහැයක් ඇඟටත් ගන්න පුළුවන් විදිහේ බොඩි ස්ක්‍රබ් එකක්. ඇත්තටම මූණේ පැහැය වගේම ඇඟේ පැහැය ගෝල්ඩන් කලර් එකකට ගන්න පුළුවන් හොඳ බොඩි ස්ක්‍රබ් එකක්. මේක ඉතාමත් අඩු මුදලකින් අපිට ගෙදරදීම හදාගන්න පුළුවන්. පෞද්ගලිකව මටත් මේ ප්‍රශ්නේ තිබුණා. ඉතින් මම මේ ස්ක්‍රබ් එකෙන් තමයි මගේ ප්‍රශ්නේ නැති කරගත්තේ. ටිකෙන් ටික වෙනසක් මට තේරුණා. ඉතින් ඔයාලා එක්ක ෂෙයා කරගන්න හිතුණා. අපි කොහොමද මේක හදන්නේ කියලා බලමු. මේකට මේ වගේ භාජනයක් ඕන, පිරිසිදු භාජනයක් ගන්න. මේ වගේ පියන වහන්න පුළුවන් එකක් නම් හොඳයි. මොකද ඔයාලට මේක තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. ෆ්‍රිජ් එකේ දාන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. මුලින්ම මේ ස්ක්‍රබ් එකට අවශ්‍ය වෙනවා සීනි, සුදු සීනි. සාමාන්‍යයෙන් මම මේකට ගත්තා තේ හැඳි 6ක් වගේ. මේකට නිශ්චිත ප්‍රමාණයක් නැහැ. සාමාන්‍යයෙන් ඔයාලාට හිතෙන විදිහට මේක ඇත්තටම භාවිතා කරන්න පුළුවන්. මම සීනි හැඳි 6ක් විතර දාගත්තා. මම මේ ස්ක්‍රබ් එක හදාගන්නේ සති 2කට විතර. ඒ නිසා මේ වගේ ප්‍රමාණයක් මම ගන්නවා. ඔයාලා සති 3කට 4කට හදාගන්නවා නම් ඊට වඩා ටිකක් වැඩි කරගෙන ප්‍රමාණ වලින් හදාගන්න. ඊළඟට මම මේකට කෝෆි ගන්නවා. කෝෆි තේ හැඳි 3ක් 4ක් වගේ ගන්නවා. ඊට වැඩිය හැන්දක් දෙකක් වැඩිමත් කමක් නැහැ. මම කියවනේ මේක ප්‍රශ්නයක් නැහැ කියලා. ඔයාලට සීනි හැඳි ප්‍රමාණ වලින්ම කෝෆි ගන්නත් පුළුවන්. මම මේකට කෝපි තේ හැඳි 3ක ප්‍රමාණයක් එකතු කරනවා. ඊළඟට පොල් තෙල් තේ හැඳි 2-3ක් වගේ එකතු කරනවා. මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි එකතු කරනවා බොඩි වොෂ්. ඔයාලා කැමති බොඩි වොෂ් එකක් මේකට පාවිච්චි කරන්න. මම පාවිච්චි කරන්නේ මේ බොඩි වොෂ් එක. මම මේක එකතු කරනවා. ඔයාලා ප්‍රශ්නයක් නැහැ, කැමති බොඩි වොෂ් එකක් එකතු කරන්න. මේකෙත් ප්‍රමාණයක් නැහැ. ඔයාලා සාමාන්‍යයෙන් තේ හැඳි 4ක් 5ක් වගේ ප්‍රමාණයක් එකතු කරන්න. මේ විදිහට මම බොඩි වොෂ් එකතු කරනවා. තේ හැන්දෙන් මනින්නේ නැහැ. මගේ හිතේ මිම්මේ මම මේක දාගන්නවා. ඒ කියන්නේ මේක පොඩ්ඩක් ඝන ගතියට නැති මිශ්‍රණයක් එන්න ඕන ස්ක්‍රබ් එක. එතකොටනේ අපිට ස්මූත් ලෙස මේක පාවිච්චි කරන්න පුළුවන්. දැන් තියෙන්නේ මේ ස්ක්‍රබ් එක හොඳින්ම මිශ්‍ර කරගන්න. ටිකක් වෙලාව අරගෙන හොඳින් මේක කලවම් කරගන්න. මේ විදිහට. ඇත්තටම මේක කලවම් කරනකොට මට මාරම සුවඳක් එන්නේ. හොඳින් කලවම් කරාට පස්සේ මේ වගේ තමයි එන්නේ. ඒත් මේක හරියන්නේ නැහැ. ඒ කියන්නේ තව බොඩි ස්ක්‍රබ් ටිකකුයි තව පොල් තෙල් ටිකකුයි මේකට එකතු කරන්න ඕන. මොකද ටිකක් දියාරු ගතිය මීට වඩා තියෙන්න ඕන. ඒ නිසා මම නැවත සැරයක් බොඩි වොෂ් ටිකක් එකතු කරනවා. ඔයාටත් මේ වගේ වුණොත් ඔයා මේකට බොඩි වොෂ් ටිකක් නැවත එකතු කරලා කලවම් කරගන්න. නැවත සැරයක් මේක හොඳින් කලවම් කරලා හරි පදමට එනකන් හදාගන්න. විශේෂම දේ තමයි මේ ස්ක්‍රබ් එක හදනකොට හොඳින් කලවම් කරන එක ඉතාමත් වැදගත්. මොකද හැම ඉන්ග්‍රීඩියන්ට්ස් එකක්ම හොඳින් කලවම් වෙන්න ඕන. එතකොට තමයි අපිට හොඳ ස්ක්‍රබ් එකක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ටිකක් මේ වගේ තියෙනවා. ඒත් තව චුට්ටක් විතර මදි. ඒ නිසා මම නැවත සැරයක් පොල් තෙල් එකතු කරනවා. පොල් තෙල් තේ හැඳි 1ක් වගේ එකතු කරනවා. දැන් නැවතත් හොඳින් කලවම් කරනවා. ඊට පස්සේ නම් මිශ්‍රණයේ පදම හරි මේ වගේ තමයි තියෙන්නේ. ඇත්තටම මාරම සුවඳක් තියෙන්නේ. මේක කඩෙන් ගන්න බොඩි ස්ක්‍රබ් එකක් වගේමයි. හැබැයි ඊට වඩා හොඳ ප්‍රතිඵල තියෙනවා කියලා මට විශ්වාසයි. මොකද මම සාමාන්‍යයෙන් බොඩි ස්ක්‍රබ් කඩෙන් අරගෙන නැහැ. මම මේ විදිහට ස්ක්‍රබ් හදාගෙනම තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ ස්ක්‍රබ් අතරින් හොඳ ස්ක්‍රබ් එකක් තමයි මම ආසම හොඳ ස්ක්‍රබ් එකක්. මෙන්න මේ විදිහ තමයි පදම තියෙන්න ඕන. ඔයාලට පේනවනේ හොඳ ස්ක්‍රබ් එකක් කියලා. මේක දැක්ක ගමන්ම පේනවා. ඒ වගේම රිසල්ට් ඉතාමත්ම හොඳයි.
හරි ස්ක්‍රබ් එක හදලා ඉවරයි. මේ විදිහට තමයි ස්ක්‍රබ් එක තියෙන්නේ. බලන්න ආස හිතෙනවා ඇත්තටම මේ ස්ක්‍රබ් එක ඒ වගේම හොඳ ප්‍රතිඵල ලබා දෙන ස්ක්‍රබ් එකක්. ඔයාලට පේනවා මේ කඩේ ගන්න ස්ක්‍රබ් එක වගේම තමයි පේනුමත්. ඉතින් ඊට වඩා මං කිව්ව කලිනුත් හොඳ රිසල්ට් එකක් ලැබෙන හොඳ ස්ක්‍රබ් එකක්. ඉතින් අපි බලමු දැන් මේක කොහොමද ඇප්ලයි කරන්න කියලා. මේ ස්ක්‍රබ් එක ඔයාලා භාවිතා කරන්න ඕන නාන වෙලාවට. ඒ කියන්නේ නෑවට පස්සේ ඔයාලා වොෂ් එකක් දාගත්තට පස්සේ ඔයාලා මේක ඇප්ලයි කරන්න ඕන. බොඩි වොෂ් එකක් දාලා හරි සබන් දාලා හරි ඔයාලා ඇඟ සෝදනවානේ. ඊට පස්සේ තමයි මේක ඇප්ලයි කරන්න ඕන. හෙමීට මුරුදු ලෙස අතුල්ලන්න. ගොඩක් තද කරන්නේ නැතුව හෙමීට මේ විදිහට ස්ක්‍රබ් කරන්න. මේ විදිහට විනාඩි 5ක් 10ක් වගේ මුළු බොඩි එකේම ස්ක්‍රබ් කරන්න. විශේෂයෙන්ම වැලමිට වගේ ප්‍රදේශات හොඳින්ම ස්ක්‍රබ් කරන්න මතක තියාගන්න. තද කරන්න එපා. කළු වෙලා තියෙන ප්‍රදේශ වුණත් ඒවත් හෙමීට ටිකක් වැඩිපුර වෙලාව අරගෙන ස්ක්‍රබ් කරන්න. කිහිලි ඉකිලි බෙල්ල වගේ අඳුරු ප්‍රදේශات මේකෙන් හොඳ පැහැයකට ගන්න පුළුවන් මේ ස්ක්‍රබ් එක. ඉතින් ඔයාලා හෙමීට මේ විදිහට මුරුදු ලෙස ස්ක්‍රබ් කරලා විනාඩි 5ක් විතර ඔයාගේ බොඩි එකේ තියෙන්න අරින්න. ඊට පස්සේ මේක සාමාන්‍ය වතුරෙන් ඔයාලා සෝදලා අයින් කරන්න. මම මේක සෝදලා අයින් කරලා ඔයාලට වෙනස පෙන්වන්න එන්නම්. මේ වගේ තමයි ස්කින් එක තියෙන්නේ. ඔයාලට පේනවා ඇති තිබුණට වැඩිය පැහැයපත් බවක් ලැබිලා තියෙනවා. ඔයාලට මේ වෙනස තේරෙයි. ඇත්තටම මේක පාවිච්චි කරලාම බලන්න ස්කින් එක ස්මූත් ගතියක් තියෙනවා. ඒ වගේම හොඳ පැහැයක් තියෙනවා. ඔයාලටම තේරෙයි ඒක. ඔයා මේ ස්ක්‍රබ් එක සතියට එක සැරේයි පාවිච්චි කරන්න ඕන. මාසයක් දෙකක් මේ වගේ කරනකොට ඔයාට ඔයාගේ ස්කින් එකේ ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. ඔයාගේ ස්කින් එක අනිවාර්යයෙන්ම ෂේඩ් එකක් දෙකක් වැඩි වෙනවාමයි. අනිවාර්යයෙන් මේ පැහැය ඔයාට ලබා ගන්න පුළුවන්. මූණ වගේම ඔයාගේ බොඩි එකෙත් ඒකාකාරී පැහැයක් ලබා ගන්න පුළුවන් මේ ස්ක්‍රබ් එකේ. ඔයා මේ ස්ක්‍රබ් එක භාවිතා කරලා ඔයාට ලැබුණු වෙනස මට කමෙන්ට් එකකින් කියන්න. මම ගොඩක් ආසාවෙන් ඉන්නවා ඔයාගේ කමෙන්ට් එක දැනගන්න. එහෙනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. එහෙනම් මම ගිහින් එන්නම්. අදට යන්න කලින් මතක් කරනවා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලත් ආදරෙන් මතක් කරනවා. අදට ගිහින් එන්නම්. ගොඩක් ස්තුතියි මාව මේ වෙනකම් බලාගෙන හිටියට. එහෙනම් ආයෙත් දවසක මේ වගේ ලස්සන රහසක් අරගෙන ඔයාලා ළඟට එනවා. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්. පරිස්සමෙන් ඉන්න, සතුටින් ඉන්න. බයි.